හෙලෝ කට්ටයති වෙල්කම් අපි තවත් අලුතින් කටෙන්න්න කරංගාවේ ගොඩා කට්ටියගේ තියෙන අදහසක් තමයි ලෝන්ටර්ම් ඉන්නස්ටික් ඕ ගැන චුට්ටක් කතා කරන්න ඒ කියන්නේ ලෝන්ටර්ම් ඉන්වස්මට එකක් කියලා කිව්හම ඇත්තනම සාමාන්‍යෙන් වචනයට හරිගෙන පැහැදිලි ඩිෆිනිෂන් එකක් නෑ සාමාන්‍යෙන් අපේ අවුරුද්දක් දැම්මත් අවුරුදු දෙකක් දැම්මත් පහක් දැම්මත් පණහක් දැම්මත් සීයක් දැම්මත් ඒක ලෝන්ට ඒක නිසා එකට පැහැදිලි අර්ථගතනයක් නෑ හැබැයි ඔය ලෝන්ටර්ම් ඉන්වස්මන්ට් එකක් කියන එක සාමාන්‍යෙන් අපි ගත්තහම අපි දැනගන්න ඕනේ ප්‍රොෆිටබල් විදියට කරන්න ඒ කියන්නේ අපි කොහොම ගත්තත් දැන් අපි මනුසයට අපි සාමාන්‍යෙන් කොහොමත් අපි හැමදාම ජීවත් එන්නේ නේ එහෙම ජීවත්තන කෙනෙක් නම් අවුලක් නෑ හැබැයි වල නිකං හිතල බලන්න අපි මාකට්ටගේ අපේ කාලය අපි නාස්ති කළොත් අපේ කාලේ නාස්ති කරගත්තොත් එහෙම ඒක වැඩක් නෑන කෝම කතා කරත් මොකද හේතුව නාස්ති කරන කාලය අපිට ආපහු ගන්න බෑ ඕකයි ඇත්තම කතාව ඕක තේරුම් ගන්න ඇති ගොඩාක් මනුසයෝ ඔය මාකට්ටගේ සම්පූර්ණම අනාත වෙලා හිරවෙලා යනවා මයි නිකමට හිතල බලන්න ඔයාලට පුළුවන්නම් මාගට් එකේ ප්‍රොෆිටබල් මූමන්සල විතරක් ඉන්නෙස් කරන්නයි එහෙම නැත්තා ඊට පස්සේ මාකට් එක ඉලාන්න ඩවන්නන ටයිම් එකෙද මාකට්ටෙන් අංගලයින්න එතකොට ඔය කාලය කියන එක ගොඩක් එපියන්ලි ඔයාලට පාවිච්චි කරගන්න පුළුවන් උදාහරණයක් හැරයට අපි දැම්ම ඉන්නේ සම්පත් ස්ටොක්ගේ චාට්ට කියන්නේ නිකං හිතල බලන්න දැන්වාලගේ ගොඩක් කට්ටේ කියන ලෝන්ටර්ම් ඉන්වස්මන් කියන කතන්දර ඇතුළේ නිකං හිතල බලන්න අපිට පුළුවන්කම තියෙනවානම් මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ මූමන්ට එක 64ක ග්‍රෝත් එකක් තියෙන දවස් 350 ඉන්වස්මට එක එතනින් පස්සෙමක දෙන්නේ මාකට් එක ඩවන්න්න කොච්චර කාලෙකට මෙතනින් පසේ මාකට් එකයි ඩවන්නවා දවස් 217කට 31ක් ලොස්සෙන දවස් 217කට ලොස්සෙනවා දවස් 217කට වැටෙනවා ඊට පස්සේ ඒ ඩ්‍රොප් එක යුරුණාට පස්සේ ඊළඟටයි මාකට් එක අප්වෙනවා දවස් 609ක් පුරාවට 85ක් ඇද ඊට පස්සේ ඊළඟටයි මාකට් එක ඩවන්නවා දවස් 224 123ක ලොස්ස එක ඊට පස්සේ අපි ඊළඟටයි ගත්තොත් එහෙම මාකට් එක මෙතනින්දලාය අප්වෙනවා දවස් 595ක් 176ක් ඊට පස්සේ අය එතනින් පස්සේ මාකට් එක ඩවන්නවා දවස් 875ක් ලොස්ස එක 169 දැන් හිතල බලන්න මාකට් එක යන මූමන්ට එක දන්න ඇති මනුස්සෙක් ඔය ලෝන්ටර්ම් කියලිවලා මිලෝම දෙයක් දන්නතු සල්ලි දාලා තිබ්බොත් එහෙම මම පිළිගන්නවා මෙතනින් බයි කරලා මෙතනට එද්දි මේ සම්පූර්ණ ග්‍රෝත්ත එක අහුවෙනවා ඒක නැත්තෙ නෑ හැබැයි නිකං හිතල බලන්න ඔය සිනාරයක ඇතුළේ කොච්චර කාලයක් එයාට නාස්ති වෙනවාද සාමාන්‍යෙන් අපි මෙතන ඉඳලා මෙතන සම්පූර්ණ මූමන්ට එක් ගත්තොත් දවස් 1939ක් ගිල්ල තියෙනවා ග්‍රෝත් එක තියෙන්නේ 174යි හැද එතකොට ඔය කාල එකන ඔය මූමන්ටක යනාසේ බලන්න මාකට්ටික ඩවන්නලා තියෙන මෙතන දවස් 217ක් මෙතන දවස් 224ක් එතකොට ඔය කාලෙ ඒගැන සාමාන්‍යෙන් අපි ගත්තොත් අවුරුදු එක හමාරක් විතරගෙන අවුරුදු එක හමාරක් විතර කාලයක් මාකට් එක ඩවුන් එක ගිහිල්ලා තියෙන්නේ නිකං හිතල බලන්න දැන් ඔයාට පුළුවන්කම තියෙනවනම් මෙන්න මේ මාකට්ටගේ මේ මූමන්ටගේ විතරක් ප්‍රොෆිට් කරලා දස්තුන්සිය පණහ ඉන්නස් කරලා තියෙන්නේ 74 ග්‍රෝත් එකක් ගත්තා මෙතනින් මාකට්ටෙන් අපි අයින් වුණ අයිංගලා ඊට පස්සේ මාකට්ටගේ කරෙක්ෂණ එක එන්න දෙනවා දීල පාඩුව ඉන්න ඊට පස්සේ මේ කරෙක්ෂන් එක වැටෙන දවස් 217 කාලසීම වැදි වාට පුළුවන්නම් මාකට් එක වෙන ඔපචනට එකක් බලාගෙන අඩුම තරමේ 100ට තව පහක් 10ක්වත් ද්‍රෝ කරගන්න පුළුවන්නම් ඒ හොඳටම ඇති ඊට පස්සේ මේ ඩ්‍රොප් එක නැත්තම් මේ කරෙක්ෂන් එක ඉවරුණාට පස්සේ ඊරඟට වඩ මෙන්න මේ මූමන්ට එක රයිට් කරන්න පුළුවන් ගැන මේ මූමන්ට එකවට බයි කරගන්න පුලන් එතවට ලස්සනට දවස් 609යක් ඉන්නස් කරනවා 185 ග්‍රෝත් එකක් ගන්න ඊට පස්සේ මෙතනින් පස්සේ මාකට් එක ඩවන්නය කියල දන්න එතවට දවන්න දී ඊළඟට අය දවස් 224 මේ ටයිම් එක වෙන ස්ටොක් එකට දාලෙවරලා අපිට පුළුවන් තව 10ක් විස්සක් හරි අඩුම 5ක් වුණත් කමන්න ග්‍රෝ කරගන්න පුළුවන් ඊට පස්සේ ඒ ඩ්‍රොප් එක යවරුණට පස්සේ ඊළඟට මේ මූමන්ට අපිට රයිට් කරන්න පුළුවන්
ඒක දවස් 595 176ක ග්‍රෝත් එකක් තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට නිකන් හිතලා බලන්න ඔය කියන ගැනව ගොඩාක් කට්ටියගෙන ඔහේ බයි කරලා තියෙනවා කියන කතාවත් එක්ක බලද්දී හිතල බලන්න ඔයාලගේ කාලය කොච්චර නාස් තියෙනවාද කියලා. හැබැයි ඔය මූමන්ටගේ මූමන්ට එකට ලස්සනට අපි ප්‍රොෆිට් කරනවා කියලා කියන්නේ අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔය මාකට් එක හරියට ඉන්වස් කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි අපි ගැන ටයිම් එෆිෂන්ලි ඉන්වස් කරනවා කියලා කියන්නේ. ඕක කරන්න බෑ ඔය මාකට්ගේ ට්‍රඩිෂනල් විදිහර නිකං අනේ කම්පැනියන මේක මම් බයි කල තියාගන්නවානි කියලා හිතන මනුස්සයන්ටන ජීවිතයට ඕක කරන්න බෑ. මේක කරන්න පුළුවන් එකම එක මෙතඩ් එක තමයි අපි ඔය කතා කරන වේව් තේර කියන ගන්සෙප් එක. මොකද හේතුව තමයි අපි මේක ස්ට්‍රක්ෂගෙන් ස්ට්‍රක්ෂකට මෙහෙම ගත්තට ඇත්තටම මේ ගිහිල්ල තියෙන්නේ මාකට්ටගේ සයිකල් එක. කොට අපි ගැන මාකට් සයිකල්ල එකක් කියලා මෙතන අපි ගත්තොත් මේ වේවන් සයිකල් එක ටූවල කරෙක්ෂන් එක වේව්ත්‍රී එක වේව්ෆෝ එක සහ වේව් එක තමයිෝ ගිහිල්ල තියෙන්නේ. ඔය සයිකල්ල එක වුරුණාට පස්සේ මේ ගියපු මූමන්ට එකට සාපේක්ෂව ලොකු කරෙක්ෂන් එකක් කොහොමත් එනවාමයි. ඔන්න ඕකයි ඇත්තම කතාව නිකං හිතන්න දැම් මේ මූමන්ට එක ඇතුළෙ වුණත් මේ මූමන්ට එක ඇතුළෙ වුණත් මේ 1 සහ 5 එක මෙතන එන්නේ වන්න එක හයක මෙතන එන්නේ. එතකොට මේ 1 2 3 4 සහ 5 විදිරනය මාකට්ට එක මෙතන ගිල්ල තියෙන්නේ මේ ගියපු මූමන්ට එකට සාපේක්ෂව ඊළඟටයි කරෙක්ෂණ එක නමේ හොඳර බලන්න මෙතනිදල මේ දවස් 252ක් මාකට් එක අප වෙනවා ඊට පස්සේ අය කරක්ෂ සොරි ඊට පස්සේ අය කරෙක්ෂණ එක එනවා දවස් 280වා ඊලාට මෙතන ගන්නක මෙතන ගත්තොත් එෙම 1 ඊට පස්සේ 1 2 3 4 5 මේක 3 4 සහ 5 දිට මෙතන තඩෙක් ගිල්ලා තියෙනවා ඊට පස්සේ ෆෝර්තයෝ කරෙක්ෂණ එකක් කෙනවා දැන් ඔය මූමන්ට එක් ගත්තොත් මේ බාන්නකොම දවස් 637යි සොරේ දශය 6තිහයි ඒකට සාපේක්ෂව අය පෝත්තයවල කරක්ෂණ ගෙන දවස් 210 ඊළඟට මෙතන ඉම්පල්ස එකක් ගිල්ල තියෙන වේව් ෆිෆ්තකට ඒක ගිල්ල තියෙන සම්පූර්ණම දවස් 567 ඉතින් ඔන්න ඕකයි අපි කියන්නේ මේක සිස්ටමටිකලි වාට කිසි ප්‍රශ්නයක් නැතුව හරියට ඉන්නස් කරන්න තියෙන හොඳම මෙතඩ්ඩක මේක කියද මෙහෙම ඉන්නස් කරා කියලිවරලා වාලගේ ලෝන්ටර්ම් ඉන්වස්මන් කියන අයිඩියක් නැතිවෙලා යන්නෙත් නෑ කාලයක් හොඳර මිතුරුණක් කිසිම් ප්‍රශ්නයක් වෙන්න දැන් හොඳම කතාව මේතනින්දල මේ 1 ස්ට්‍රක්ෂ එක සම්පූර්ණ කරලා තියෙන්නේ මෙන්න මේ වගේ කාලෙකට දවස් 1967ක් කියන කාලෙකට එතකොට ඔය කාලෙට සාපේක්ෂව ඊළඟට ලොකු කරෙක්ෂන් එකක් කොහොමත් මාකට්ටක එන්න ඕනේ ඒක තමයි මේ ඇවිල්ල තියෙන්නේ ඉතිං මේ මූමන්ට එක අයිඩෙන්ටිෆයි කරගන්න ඇති මනුසයකුට අනිවාරෙම මෙන්න මේ මූමන්ට එක කන්නම් වෙනවා ඔන්නෝක තමයි තියෙන කතාව දැන්වාල හිතල බලන්න අපි නිකල් ලෝන්ටර්ම් ඉන්වස්මන් කියලෙවරලා බොරුවට මාගට්ට නිකම් බයි කල තියාගෙන හිටිය කියලෙවරලා ඇත්තටම ඔයා කරලා තියෙන වගේ කාලෙ ලොකූ නාස්ති කිරල්ලා මොකද හේතුව තියෙන්නේ ඇත්තම කතාව ඔයාලා අපිනෙමේ ඕන මනුස්සෙක් හැමදාම ජීවත්වෙන්නේ නෑ එතකොට මේ නාස්ති කරන කාලය ඔයාලට අය කවමදාවත් අය ගන්න බෑ ඔය ෆන්ඩවෙන්ටල් ගුරුස් ලටික උගන්නන දේ තමයි ශායක බයි කරලා තියාගන්න බයි කරලා තියාට පස්සේ ලෝන්ටර්ම් තියාගන්න ඕක ප්‍රොෆිට්ටේ ඉතින් ඒ කතාව ඇත්ත මොකද මොක්හරි බයි කරලා තිබොත්තේම කම්පැනික ඩීලිස්ටුම් නැත්තං ඕක කවදහරි ප්‍රොෆිට් වෙනවා ඒ අවුරදු පහකින් වෙන්නත් පුළුවන් දහයකින් වෙන්නත් පුළුවන් විස්සකින් වෙන්නත් පුළුවන් හැබැයි සාර්ථක අයෝජකෙක් කියලා කියන්නේ එහෙම මේ බ්ලයින්ලි මාකට් එක බයි කල තියාගෙන මනුස්සයකුටනේ හරියට සිස්ටමටිකලි මාකට් එක ඉන්වස් කරන්න පුළුවන් ගන්න ඕනේ එකන බයි කරන මූමන්ටල බයි කරන්න ඕනේ මාකට්ට ක්‍රේෂණ මූමන්ටල්දි මාකට්ටෙන් අයින්න ඕනේ ඕකයි අපි කරන්න ඕනේ ඉතින් ඕක කරනටවාට සම්පූර්ණ එටු සිද්ධිගෙන ගන්න කැමති නම් අපේ වේවතීර මස්ට ලාසික තියෙනවා මේ සතියේ සෙනසුරාද තියෙන අපේ ඉන්ට්‍රඩක්ෂන් සෙමින එක තියෙන අපේ තිස් හයනි බැශ්යකට කැමතිනම් ජොයින් එන්න පුළුවන් මොකද අපි වාලට දෙයක් උගන්නන්නේ කිසිම ගැටලුවක් නැතුව අපේ උගන්නන් දෙෙන් වාට මාකට් එක හොඳ රිසාල්ටයක් ගන්න පුළුවන් කියෙන ගැරන්ට එක දීලා ඒක නිසා කිසිම් ප්‍රශ්නයක් නැතුව
අපි අවන ස්ටන් කෙනෙකුටම අපි දෙනවා අප 100% කෑශ් බැක් ගරටයක් දෙෙන කිසිම ගැටලුවක් නැතු ඉගෙන ගන්නමකොද මාකට් එක හරියට සාර්ථක වෙන්න පුළුවන් එකම මෙතඩ්ඩක වේවතේරක විතරයි බොරුවට රිපෝට් කියක ඉන්න කැමතින එහෙමන්න එහෙම ඉන්න එකේ දවාල හොඳර මතක තියාගන්න මේ කාලේ නාස්ති කිරල්ල කොහොමත්වාලට කර ගන්න වෙනවා කියන එක